හායි කොහොමද ඔයාලට ඉතින් අදත් මම ඔයාලව මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම හිතුවා ඔයාලට පොඩ්ඩක් වැදගත් වෙන වීඩියෝ එකක් ගේන්න. මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. ඇත්තටම මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ ගොඩක් අය මගෙන් අහලා තියෙන නිසා. මම කලිනුත් මේකට උත්තර දීලා ඇති. නමුත් මම ආයෙ හිතුවා මම අලුතින් හොයාගත්ත පොඩි ක්‍රම වගේක් තියෙනවා. ඒ ටිකත් එක්කම ඔයාලා එක්ක බෙදා ගන්න. ඉතින් මම දැන් කරන්නේ entry. මම N4 වලට පාඩම් කරපු හැටි මීට කලින් ඔයාලට කියලා ඇති. මම දැන් entry වලට කොහොමද පාඩම් කරන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක entry වලට පාඩම් කරන අයට විතරක් නෙමෙයි N5 වලට පාඩම් කරන අයට උනත් මේ step ටික මේ tip ටික භාවිතා කරා නම් කරොත් ලේසි වෙයි. අපි වැඩි කතා නැතුව යමු. වැඩි කතා නැතුව යමු කිව්වට දැන් ඉස්සෙල්ලත් වැඩි කතා නැතුව යමු කිව්වා වැඩි කතාමයි කියවෙන්නේ. හරි. ඒක නවත්තමු. kanji හැමෝටම අමාරු kanjiනේ. ඒත් kanji කියන්නේ හරිම අර sorry. kanji කියන්නේ හරිම කියන් ජොලි විෂයක් කිව්වොත් හරි. මම ඇත්තටම kanji වලට ආසයි. ඇයි දන්නේ නැහැ මම ආසයි kanji වලට. ඉතින් මම kanji පාඩම් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම් සරලව. කලින්ත් මම මේ කියලා ඇති ඔයාලට. අපිට හැමදාම ගොක්කෝ එකේ දවසට kanji 5යි කරන්නේ. මම ඔයාලටත් පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඔයා දවසට අනිවාර්යයෙන්ම kanji 5ක් විතරක් පාඩම් කරන්න. 5ට වඩා පාඩම් කරන්න යන්න එපා. 5ට වඩා පාඩම් කරොත් එහෙම ඔයාට ඒ ඔක්කොම පැටලෙනවා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් අපේ මොලේ ධාරිතාවක් තියෙනවනේ. ඒ මොලේ ප්‍රමාණයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට පාඩම් කරන්න. හරිද? ඒ නිසා දවසට kanji 5 ගානේ පාඩම් කරන්න. ඒ කියන්නේ එක kanjiයේ වචන 3-4 තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලට මේ පොත පේනවා ඇති. මේ මගේ kanji පාඩම් කරන පොත මම. ඉතින් මේ එක kanjiයෙන් වචන 3-4ක් 2-3ක් තියෙනවා. ඉතින් මම කරන්නේ ගක්කෝ එකේ අපිට උගන්වන kanji ටික තියෙනවනේ. එක දවසට උගන්වන kanji ටික මම එවෙලෙම හොඳට බලාගෙන මේ විදිහේ නෝට් එකක් දාගන්නවා. නෝට් එකක් දාගෙන ආයේ මම ගෙදර එනවනේ. ගෙදර ආවට පස්සේ ඒ kanji ටික නැවත මම ආපහු බලා ගන්නවා. ඒ කියන්නේ උඩින් ඒ කියන්නේ ලියලියා ඉන්නේ. දැන් මම නෝට් එකක් දාගන්නත් කියන්නේ මම පාඩම් කරම තමයි නෝට් එක දාගන්නේ. කියන්නේ මේක මේ kanji මේ වචනේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙතන දැන් තියෙනවා hoken. hoken කියන්නේ කියලා එකක් තියෙනවා. දැන් මේ kanji මම මේ කියන්නේ උදාහරණයක් විදිහට. හරිද? hoken කියලා kanji එකක් තියෙනවා. ඉතින් මම ඒ kanji ලියන්නේ ඒ ලියන හැඩේ ඒ වචනේ තේරුම ඒ වචනේ ඔක්කොම ඔලුවට දාගෙන තමයි ඒක ලියන්නේ. තේරුණාද? එතකොට ඒ අර කියන්නේ අවධානයෙන් ඒක ලිව්වොත් අවධානයෙන් ඒ පාඩම කරොත් එහෙම ඔයාලට ආයෙ ගෙදර ඇවිල්ලා මේ පිටු පිරෙන්න ලියාගෙන එහෙම පාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? මම ඔයාලට අද අලුත් එකක් කියලා දුන්නා. දවසට kanji 5 ගානේ පාඩම් කරන්න. පාඩම් කරනවා කියන්නේ මේ විදිහේ නෝට් එකක් දාගෙන ඔයාට ඒක ඔලුවට දාගෙන හොඳට බලා ගන්න එක. හරිද? ඒ තමයි මම kanji පාඩම් කරන විදිහ. ඊළඟ එක අලුත් වචන. අපිට ඇත්තටම එක්සෑම් එක JLPT N5 වේවා N1 වේවා ඕනේ මොන එක්සෑම් එක වුණත් වචන නැතුව අපිට පාස් වෙන්න බෑ. වචන නැතුව පාස් වෙන්න බෑ කියන්නේ පේපර් එකේ චෝකයි වල ගත්තත් ග්‍රැමර් වල ගත්තත් අනිවාර්යයෙන්ම kanji වල ගත්තත් අපිට වචන අවශ්‍යයි. වචන වල තේරුම දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා මගේ අතරශි කොටබ පොත මං කලින් මගේ පරණ vlog එකේ ඔයාලා බලලා ඇත්තේ තියෙනවා නම් බලන්න. බල නැත්තම් බලන්න. ඒකේ තියෙනවා මගේ අතරශි කොටබ පොත. ඒක දැන් ඉවරයි. ඒ නිසා මම ගත්තා තව අතරශි කොටබ පොතක්. ඉතින් මේ අතරශි කොටබ පොතේ මට එදිනෙදා හම්බෙන හැම වචනයක්ම මම මෙන්න මේ විදිහට ලියාගෙන තියෙන්නේ. දැන් මෙතන ඔයාලා බලන්න ඇති මොනවද මේ ත්‍රිකෝණ එහෙම ඇඳලා කියලා. දැන් අපිට මේ දවස්වල ගණනුත් උගන්වනවා. ගණනුත් උගන්වනවා කියන බය වෙන්න එපා. සිලබස් එකේ කියන්නේ අපිට කරන පොතේ ගණනුත් තියෙනවා. මොකද සෙම්මෝන් ගක්කවල, ඩයි ගක්කවල අපි එක්සෑම් වලට යද්දි අනිවාර්යයෙන්ම ගණන් පේපර් එකක් තියෙනවා. ඒ නිසා ගණන් කියන්නේ එච්චර අමාරු ඒවා නෙමෙයි. අර බරපතල ඒවා උගන්න එහෙම නෙමෙයි. ඉතින් එකතු කරන්න අඩු කරන්න. ඒතර මේ වගේ ඔය ගණිතමය වස්තු වල නම් ඉතින් ඒ දේවල් එහෙම තමයි මෙතන මේ උගන්වලා තියෙන්නේ. ඉතින් මම මේ හැමදේම
මෙන්න මේ විදිහේ නෝට් එකේ දාගත්තා. හැබැයි තව දෙයක් නෝට් එකේ තිබ්බට මදි අපේ ඔළුවේ තියෙන්නත් ඕනේ. තේරුණානේ? ඉතින් මම මේවා නිකන් ඉන්න ගමන් බලනවා ඔහොම නිකන් ඉන්න ගමට. අයියෝ බලන්න කීරුණානේ. අයියෝ හරි කමන්නේ. හරි don't worry. මේ මං කියා හිටියේ නිකන් ඉන්න ගමන් මේ චූටි මේ වගේ චූටි පොතක් ගන්න අතරශ කොටපක් කියලා ලොකු ඒව ගන්න එපා. මේ වගේ අතර අපිට ඕන තරම් කරන් යන්න පුළුවන් පහසු පොතක් අරගෙන හැම වෙලේම නෙමෙයි ඉතින් නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් මෙහෙම පෙරලා බලන්න. එතකොට ඒ වචන අපිට නිකම්ම මතක හිටිනවා. එහෙනම් ඔන්න දෙවෙනි එක තමයි අතරශ කොටවක් පොත. ඕකේ done. ඊළඟට තුන්වෙනි එක grammar කියන්නේ නිපාත පද කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ. නමුත් විභාගයේදී නිපාත පද වලින් කියන්නේ නිපාත දාන්න ඉන්නේ හරිම චූටි ප්‍රමාණයක් නේ. නමුත් අර ඡේදවල තේරුම ඡේද ප්‍රශ්න 4ක්ද 5ක්ද කොහෙද තියෙනවද මට මතක නැහැ හරියටම. ඒ ඡේද ප්‍රශ්න ටිකට අපි හරියට උත්තර දෙන්න ඕනේ කොහොමද? ඒ ඡේද ප්‍රශ්න තමයි ගොඩක් අයට අමාරු. ඡේද ප්‍රශ්න අමාරු වෙන්න හේතුව මොකද්ද? වචන දන්නේ නැති එක. වචනවල තේරුම දන්නේ නැති එක. ඉතින් ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජපන් පුළුවන් වෙන්න නම් එක්සෑම් පාස් වෙන්න පුළුවන් වෙන්න නම් අනිවාර්යයෙන්ම වචන කියන දේ අත්‍යවශ්‍යයි. තේරුණාද? වචන නැතුව අපිට ඒ ඡේද ප්‍රශ්න වලට උත්තර ලියන්න එහෙම බෑ කොහොමද? ඉතින් මේව නම් අපිට අපේ ගක්කෝ එකෙන් දෙන්නේ. පේනවනේ මේ papers ගොඩ දීලා තියෙනවා. ඒවා දාගන්න වෙනම මෙන්න වගේ ෆයිල් එකකුත් දුන්නා. ඉතින් දවස ගානේ අපි ඡේද ප්‍රශ්න වලට උත්තර ලියනවා. ඒක ඇත්තටම හොඳ ප්‍රැක්ටිස් එකක්. ඒක අර මාරයි ඒක ඇත්තටම හොඳ ප්‍රැක්ටිස් එකක් කියලා මම හිතනවා. ඉතින් පේනවනේ මේ ටිකට ඡේද ප්‍රශ්න කොට ලියලා තියෙන. ඉතින් මේ ඔයාලට ගක්කෝ එකෙන් දැන් ලංකාවේදී ගක්කෝ එකක් නැහැ නේ. ඔයාලට හොයාගන්න ඔයාලට ඡේද ප්‍රශ්න එහෙම පුළුවන් තරම් YouTube එකෙන් බලන්න. සරලම දේ. මම ඊළඟට එතනට යන්නම්. YouTube එකෙන් බලන්න. YouTube එකේ ඕන තරම් ඒ papers තියෙනවා. ඒවට උත්තරත් එක්ක තියෙනවා. ඉතින් ඒක බලා ගන්න. හරිද? ඡේද ප්‍රශ්න නම් අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න නම් වචන පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඕකේ? අපි දැන් යමු චෝකයි වලට. මම කොහොමද චෝකයි පාඩම් කරන්නේ? චුට්ටක් ඉන්න. චෝකයි පාඩම් කරන්න මට මෙතන ඉඳලා කියන්න බෑ. ඒකට මම වෙන තැනකට යන්න ඕනේ. එහෙනම් පොඩ්ඩක් ඉන්න ඔහොම. හරි. දැන් බලමු කොහොමද මම චෝකයි පාඩම් කරන්නේ කියලා. මේ තියෙන්නේ YouTube එක මම TV එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මම මෙතනින් සර්ච් කරලා තියෙනවා entry listening practice කියලා. ඉතින් ඔයාලා කරන JLPT level එක අනුව YouTube එකේ මේ විදිහට සර්ච් කරලා බලන්න. grammar, kanji ඔක්කොම දේවල් තියෙනවා. ඉතින් මම ගන්නවා listening එක. මේ විදිහට කරනවා. මේ බලන්න. ඇත්තටම ගොඩාක් listening papers තියෙනවා අපිට ඕන තරම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නිකන් ඉන්න වෙලාවට. මේ පේනවනේ ෂෝකයි. ඉතින් අපි එකෙන් එකක් අරන් බලමු. මෙන්න මේක අරන් බලමු. 日本語能力試験これから N3 の懲戒試験を始めます。メモを取ってもいいです。問題用紙を開けてください。 හරි. දැන් දැක්කනේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් papers කියන්නේ විභාගයේ papers වගේම බලන්න. お客様、お荷物次の駅で見つかりました。そうですか。 ඔයාලා දැක්කනේ ඒ කියන්නේ YouTube එකේ අපිට exam එකේ papers වගේම ඒ හා සමාන මේවා ඕන තරම් බලන්න පුළුවන්. ඉතින් මම ඔය නිකන් ඉන්න වෙලාවට මට දැන් අර පාඩම් කරන්න කම්මැලි කියලා හිතුනොත් එහෙම හරි එහෙම නැත්තම් නිදිමතෙන් ඉන්න වෙලාවක හරි ටක් ගාලා කරන්නේ මෙන්න මේ වගේ තේ එකක් හදා ගන්නවා. ඔයාලා තේ එකක් හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ තේ එක බොන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න බිනකම්. හරි. ඒ විදිහට තේ එකක් බීපුවාම අපේ නිදිමත ගිහිල්ලා අපි එනර්ජි වෙනවා. එතකොට ඔයාලට හිතට ගැම්මක් එනවා පාඩම් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ YouTube එකට යනවා. ගිහිල්ලා JLPT N4 චෝකයි JLPT N5 චෝකයි N3 චෝකයි කියලා සර්ච් කරලා මේ විදිහට ඉඳ ගන්නවා. ෆෝන් එකෙන් බලනවා නම් ෆෝන් එකෙන් බලන්න පුළුවන්. ඉඳගෙන ඔයාලට තියෙන්නේ ඒක හොඳට අහුම්කම් දෙන්න. අර අහනවා කියන එක
ඒ වචන අපේ ඔළුවට යනවා. පුළුවන් තරම් ඔයාලට තව මම අයිඩියා එකක් දෙන්නම්. අයිඩියා එකක් කියනවා. තව දෙයක් කියන්නම්. මම ඇත්තටම ජපානයට එද්දී මටත් ගොඩක් ජපන් බෑ. බොරු කියන්න ඕනේ නෑ. නේද මොහොලුක්කොට ජපන් බෑ. ඒත් මම මෙහි ආවට පස්සේ පුළුවන් තරම් වැරදි හරි යාළුවොත් එක්ක ජපන් වලින්ම කතා කරනවා. හරිද? එතකොට බය නැතුව කතා කරන්න ඕනේ. ගක්කෝ එකේ වුණත් සෙන්සර් එක්ක වුණත් බය නැතුව කතා කරනවා. සමහරව ඉන්නවා අයියෝ මට ජපන් බෑනේ කියලා ජීවිතේට ජපන් කතා කරන්නේ නැහැ. වැරදි හරි කතා කරන්නේ. ඊට පස්සේ මම ටික කාලයක් යද්දි කරේ ජපන් ෆිල්ම් බලන්න පටන් ගත්තා. ජපන් ෆිල්ම් ඇත්තටම මාරම මේ හොඳයි කියන්නේ අපිට අර අපේ කැනේ ලිස්නිං ප්‍රැක්ටිස් වලට එහෙම ජපන් ෆිල්ම් මාරම හොඳයි. අලුත් වචන ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ මම හැමදාම රැයට ජපන් ෆිල්ම් බලනවා. ඒවා හරිම ලස්සනයි. හරිද? ඒ කියන්නේ මාරම ලස්සන ෆිල්ම් තියෙන්නේ. ඉතින් ජපන් ෆිල්ම් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ජපන් නිවුස් අහන්න පටන් ගත්තා. ඒ වගේම මගේ ෆෝන් එකේ TikTok එක තියෙනවනේ. මගේ TikTok එකේ තනිකර ජපන් ඔය චූටි බබාලගේ ඒවා එහෙම දාගත්තා. ඒ කියන්නේ එහෙම සර්ච් කරපුවම අපිට කෙලින්ම ඔක්කොම එන්නේ ඒ වගේ ඒවා. ඉතින් එතකොට ඒගොල්ලොන්ගේ කතා කරන වචන ඒ හැමදේම අපේ ඔළුවට යනවා. ඉතින් හොඳට ඔයාලට මම කියන්නේ ජපන් පුරුදු වෙන්න නම් කතා කරන්න පුරුදු වෙන්න නම් අලුත් වචන දැනගන්න නම් පුළුවන් තරම් ජපන් ෆිල්ම් බලන්න, ජපන් වචනම අහන්න කොහොම හරි. පුළුවන් තරම් අහන්න. දැන් අපි දැන් ඔය දන්නවනේ ඕන තරම් සින්දු. ඒ සින්දු අපි කටපාඩම් කරලාද මේ පාඩම් වෙලා තියෙන්නේ නැහැනේ. අහලම තමයි. ඉතින් නිකන් ඉන්න වෙලාවට චෝකයි අහන්න. දවසට එක ගානේ හරි චෝකයි එකක් අහන්න. මම නම් මට වෙලාව තියෙන දවස්වලට හැමදාම දවසට එක ගානේ චෝකයි එකක් අහනවා. ඉතින් විනාඩි 30ක් වගේනේ චෝකයි එක තියෙන්නේ. ඉතින් ඒක අහන්න මම චෝකයි පාඩම් කරන්නේ අන්න ඒ විදිහට තමයි. නැත්තම් චෝකයි අපිට ගක්කෝ එකේ චෝකයි කරනවා. නමුත් මම ගෙදරදී චෝකයි ප්‍රැක්ටිස් කරන්නේ අර විදිහට මේ දවසට එක ගානේ චෝකයි අහනවා. එතකොට හොඳට ඒ වචන ඔළුවට යනවා. ඉතින් අමාරුයි කියලා හිතන්න එපා. ජපන් අමාරු දේවල් නෙමෙයි. තව දෙයක්. ඔනජු කොතබා. ඔයාලට පේපර්ස් එකේ එන අනිවාර්යයෙන්ම ඔනජු කොතබා. ඔනජු කොතබා කියන්නේ අර මේ විදිහට මේ තියෙන්නේ මුලින් වචනයක් දීලා ඒ වචනේ අර්ථය එන්නේ මොන වාක්‍යෙන්ද කියලා අහන්න එනවනේ. ඉතින් ඒකටත් මම කරන වැඩේ තමයි මට ඇහිලා තියෙන විදිහට මම දන්න විදිහට මෙන්න මේ විදිහට ඔනජි කොතබ වෙනම ලියාගෙන තියාගෙන ඉන්නවා. මේ බලන්න. මේ ඔක්කොම ඔනජි කොතබ තියෙන්නේ. මේක ඇවිල්ලා මගේ වෙනම පොතක්. මට පොත් ගොඩක් තියෙනවා පාඩම් කරන්න. මේකේ තියෙන්නේ ඔය ඔනජි කොතබ. එතකොට මම තව දෙයක්. මම ගොඩක් YouTube එකේ kanji ප්‍රැක්ටිස් කරනවා. YouTube එකේ අර මං කලින් කිව්වා වගේම සර්ච් කරලා බලන්න ඔයාලට YouTube එකෙන් මෙන්න මේ වගේ kanji එනවා. එතකොට පොතේ තියෙන kanji වලට අමතරව මම YouTube එකෙන් බලලා YouTube එකේ kanji ටිකත් ඒකෙන් උගන්වන kanji ටිකත් මේ විදිහට ලියාගෙන තියාගන්නවා. ඇත්තටම මම අත්දැකීම් කියන්නේ මමත් දැන් මේක ළඟදී දැන් තමයි පටන් ගත්තේ. ඒකයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අර අපි දැන් පොත දිහා බලාගෙනම පාඩම් කරනවට වඩා පොත දිහා බලාගෙනම ලියනවට වඩා මොකක් හරි TV එකෙන් හරි එහෙම නැත්නම් YouTube එකෙන් හරි බලාගෙන kanjiයක් ලියද්දි ඒක එයාලා එතනින් කියන ඒ කියන්නේ එයාලා ශබ්දත් කරනවනේ කියවන විදිහ ඒක තේරුම ඔක්කොමත් එයාලා කියනවනේ. ඉතින් අහන ගමන් ඒක ලියද්දි ඒක මාරම මතක හිටිනවා. මම දන්නේ වෙන අයට නම් කොහොමද කියලා. මට නම් දැන් ඔය YouTube එකෙන් මම බලලා ලියන kanji මාරම විදිහට මතක හිටිනවා. මං හිතන්නේ ඒක අර එයාලා ලස්සන ස්ක්‍රීන් එකක දාලා ලස්සනට ඒක ලියන පිළිවෙල ඒ වගේම තේරුමේ හැමදේම පිළිවෙලට කියද්දි අපි හරි ආසාවෙන් බලන්නේ. එතකොට පොත්වල තියෙන ඒවා අපි නිකන් එපා වෙලා වගේ චුට්ටක් අයියෝ එහෙම කියලා හිතන්නේ. නමුත් අර වගේ දෙයකින් බලද්දි අපි පොඩ්ඩක් ආසාවෙන් බලන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ක්‍රමයේ ඔයාලා අත්හදා බලන්නකො මං කියනවට. මට නම් ඒ ක්‍රමේ 100%ක් හරි ගියා. ඇත්තටම ගොඩක් මතක හිටියා මට YouTube එකෙන් බලාගෙන ලියන kanji. ඉතින් මම ඔය විදිහට තමයි දැනට පාඩම් කරන ගමන් ඉන්නේ. මං හිතුවා ඔයාලට ඒ පොඩි අයිඩියා ටික දෙන්න ඕනි කියලා. අනිවාර්යෙන්ම ආයෙත් මම කියන්නේ වචන පාඩම් කරන්න ඕනේ. චෝකයි අහන්න. හොඳට ජපාන ප්‍රැක්ටිස් වෙන්න නම්
ඒක අපි නිතරම කතා කරන්න ඕනේ අහන්න ඕනේ. හැබැයි නෑ හැමෝටම පුළුවන් එක්සෑම් පාස් වෙන්න කවුරුත් මේ හිතන්න එපා අරයට පුළුවන් මට බෑ එහෙම කියලා හිතන්න එපා. අපි හැමෝටම පුළුවන් බෑ කියලා දෙයක් නෑ. මං හැමදාම කියනවා වගේ ඕනම දෙයක් පටන් ගන්නදී ආසාවෙන් පටන් ගන්න. එතකොට ඔයාට බෑ කියලා දෙයක් නෑ ළමයෝ. හරි. දැන් ඔයාලා බලන්න ඇති මේ දවස් ටිකේ මේක දිගට මම වීඩියෝ ගේනවා නේද කියලා. ඔව් මේ දවස් ටිකේ මේක දිගට ගේනවා. මොකද මට ඉස්සරහට ගේන් කියන්නේ සතියේ වීඩියෝ එකක් වගේ තමයි vlog එකක් වගේ තමයි ගේන්න වෙන්නේ. ඉස්සරහට බිසි වෙනවා. ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ෆ්‍රී එකේ ඉන්න හින්දා දවස් ටිකේම මේ හැමදාම වගේ වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නම බලමු අපි මොකද වෙන්නේ කියලා. එහෙනම් ඔය විදිහට පාඩම් කරන්න මට යටින් කමෙන්ට් එකක් දාන්න. මං කිව්ව විදිහට පාඩම් කරලා ඔයාලට අර කලින් හිටියට වඩා ඒක මතක හිටිනවා නම් එහෙම හරි මොනවා හරි වුණා මට කමෙන්ට් එකක් දාන්න. මං ආසයි ඒවා බලන්න. ඉතින් ආයෙ වගේම කියන්න ඕනේ පුදුම තරම් හොඳ කට්ටියක් ඉන්නවා. මං හැමදාම කියනවා වගේ මාරම හොඳයි. ඇත්තටම ඔයාලා දාන්නේ පොඩි කමෙන්ට් එකක් වුණත් මට මාරම සතුටුයි. මොකද තව කෙනෙක් ගැන අර එහෙම හොඳ විදිහට හිතන ඒ වගේ ආදරණීය හිත් තියෙන ලස්සන කට්ටිය තමයි මගේ channel එකේ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මම ඒගොල්ලන්ට හැමදාම ආදරේ. ඒ නිසා තමයි මම දාන්නේ හැමදේම මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔයාලත් දැන් නිකන් මගේ පවුලේ කට්ටිය වගේ මගේ නංගිලා අක්කලා සහෝදරයෝ වගේ. ඉතින් ඒ නිසා මම දන්න දේවල් ඔක්කොම ඔයාලත් එක්ක බෙදා ගන්නම් ඔයාලට කියන්නම්. හරිද? තව දෙයක් දැන් මේ වෙද්දි subscribersලා ඉන්නේ 8400 ගානක්. මම දැන් වීඩියෝ එකක් කරලා. ඉතින් තව ටිකයි 10000ට. හරි සතුටුයි. 10000ට හරි තව ටිකයි මට හරි සතුටුයි ඇත්තටම. ඉතින් එච්චරයි. මගේ තේ එකක් නිමෙනවා. පොඩ්ඩක් ඉන්න මේක බිවන කන්න නැත්නම් වතුර තමයි බොන්න වෙන්නේ. ඕකේ හරි. මට මහන්සි දැන්. මහන්සි කියන්නේ මේ කතා කරලා මහන්සි. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ආයෙත් දවසක කියන්නේ හෙට පුළුවන් වුණොත් ලස්සන vlog එකක් අරන් එන්න. කිව්ව විදිහට පාඩම් කරන්න vlog බල ඉඳලා හරියන්නේ නැහැ ළමයි. හරිද? පාඩම් කරන්න දැන් ගිහිල්ලා. bye bye.